ආයුබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ සන්තූර් කියන සංගීත භාණ්ඩය පිළිබඳව කෙටි හැඳින්වීමක්. මේ සන්තූර් කියන සංගීත භාණ්ඩයේ ප්‍රභවය එහෙම නැත්නම් උපත සිදු වෙන්නේ ඉරානයේ සහ ඉරාකයේ බව ඓතිහාසික මූලාශ්‍රවල පෙන්වා දෙනවා. ත්‍රපීසියමක හැඩය ඇති ලී පෙට්ටියකට තත්සවි කිරීමෙන් සන්තූරය නිෂ්පාදනය කරලා තියෙනවා. එක් පසකට බ්‍රිජ් 15 බැගින් බ්‍රිජ් 30කින් සමන්විත මේ සන්තූරයේ එක් මන්ද්‍ර ස්වරයක් සඳහා තත් එකක්ද, එක් මධ්‍ය ස්වරයක් සඳහා තත් දෙකක්ද, එක් උච්ච ස්වරයක් සඳහා තත් තුනක්ද වශයෙන් භාවිත කෙරෙනවා. මේ සන්තූරය වයනු ලබන්නේ කෝටු ආකාර කුඩා යෂ්ටි දෙකකින් හෝ වක් වූ කෙළවර සහිත යෂ්ටි දෙකකින්. ඒවා ක්වාලම් වශයෙන් හඳුන්වනවා. ඉන්දියානු රාගධාරී සංගීතයේදීත් සරල සංගීතයේදීත් සන්තූරය බෙහෙවින් භාවිත කරන සංගීත භාණ්ඩයක්. ඒ වගේම සන්තූරය ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිතයි. ගසල් ගායන ශෛලියේදීත් මේ සන්තූරය කියන සංගීත භාණ්ඩයට විශේෂ තැනක් හිමි වෙනවා. ඉන්දීය සන්තූර් වාදකයෙකු වශයෙන් ශිව කුමාර් ශර්මාත් ලාංකීය වාදකයෙකු වශයෙන් කරුණරත්න කිරිවත්තුඩුව මහතාත් හඳුන්වා දිය හැකියි. සන්තූරය සිංහල සරල ගීත සඳහා භාවිත වුණු අවස්ථා වශයෙන් දයාරත්න රණතුංග මහතාගේ සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කියන ගීතයත් සෝමතිලක ජයමහා මහතාගේ දෙනුවර මින්පසු ගීතයත් හඳුන්වා දිය හැකියි. ඉතින් දුවේ පුතේ මේ වීඩියෝ එක තුලින් ඔයාලට සන්තූරය පිළිබඳව යම්කිසි හෝ අවබෝධයක් ලැබෙන්නට ඇතයි කියලා විශ්වාස කරනවා. මේ වගේම තවත් කෙටි වීඩියෝ පටයකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.